ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? මම හිතනවා මම විශ්වාස කරනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඒ වගේ මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලුම දෙනාටත්, මගේ යාළුවෝ නොවන සහ ලංකාවාසී සියලුම දෙනාටත්, විශේෂයෙන් මේ වෙලාවේ ආපදා තත්ත්වයට පත් වෙලා ගම් වතුරට ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව, දිව්‍ය රත්නයේ ආශිර්වාදය අනුභවයෙන් කිසිම කරදරයක් ජීවිතවලට අඩු ගානේ හානියක් නොවේවා කියලා මම මේක කලින් එඩිට් කරලා තිබුණු වීඩියෝවක් 26 වෙනිදා දවසේ වගේ තමයි මම හවසක හදිසියට බඩු ටිකක් ගේන්න ඕනි කියලා. මොකද කලින් ගෙන ආපු ග්‍රොසරි බඩුත් ගෙදර තිබුණා. ඒ හින්දා දැන් ඉතින් අලුත් අවුරුද්දකුත් එනවා. එතකොටම අලුතෙන් උවමනා ඔක්කොම මුල ඉඳලම ගන්න පුළුවන් නේ බඩු ගොඩක් එකවර වෙනදා වගේ. ඉතින් මාසෙකට කිව්වට අපි ඇත්තටම මාසෙකට වඩා බඩු ගේනවා. ඉතින් ඊළඟට ආයේ මාස ඇත්තටම අපි බඩු ගෙනාවා මාස දෙකකින් විතර වගේ තමයි ආය ආපහු යන්නේ බඩු ගේන්න. අපි යන තොග කඩයක් තියෙනවා. ඉතින් ඒකට යන්නේ මාස දෙකකට වගේ සැරයක් තමයි අපි බඩු ගේන්නේ. මොකද අපේ හස්බන්ඩ් කොහොමත් බඩු ගේනකොට එකවර චුට්ටක් එයා මාසෙකට විතරක් කියලා ඇති වෙන්න ගේන්නේ නැහැ. වැඩිපුර ගේනවා. ඒ ගෙනල්ලා ඇත්තටම ඊට මාසෙකට එකමාරකට දෙකකට වගේ කලින් ගෙනාවු බඩු තාම ඉතුරු වෙච්ච ඒවා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍යම ටිකක් විතරක් ගන්න යමු කියලා තමයි ඔය 26 වෙනිදා වගේ හවසක පොට් සිටියට ගියේ. මොකද එහෙම වුණොත් අපිට මේ චුට්ටයිනේ බඩු ඕන වෙන්නේ කියලා. ඉතින් අපි හීනෙන්වත් හිතුවේ නෑ මේ වගේ ලොකු ආපදාවකට අපිට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් කොහොම හරි එදායි බඩු ටික අරගෙන ඇවිල්ලා චිකන් කරියකුත් හදාගත්තා. මොකද උදේ මම දවල්ටත් එක්ක උයලා තිබුණේ. නමුත් අඩුපාඩුවකට ඉතින් චිකන් ටිකක් හදන්න කියලා කිව්වා. ඉතින් හස්බන්ඩ් එහෙම ගෙදර ඉන්න දවස්වලට කැමති ඒ වගේ කෑම හදලා ඉතින් කන්න. ඉතින් ඒක නිසා මම චිකන් කරියත් හැදුවා. ඉතින් ඒ හදලා ඉවර වෙලා අපි යමුකෝ මගේ ඒ ගෙනාපු මොනවද බඩු ටික කියලා බලන්න. ඒ අතරේ මම කියන්න ඕන දැන් මම මේක මේ එඩිට් කරලා දවස් කීපයක් වුණා වගේ. ඒ වුණාට මට මේක වොයිස් කරගන්න හම්බුන්නේ නැහැ. මොකද මේ ආපදා තත්වයට මමත් මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් මම මගේ සාලයත් 2016 වතුරට අඟල් 3ක විතර ප්‍රමාණයක් අඩු වුණා. මේ වතුර පිරුණා සාලේ කොටසට යට කොටසට. ඉතින් කෑම කාමරේ කොටසට නම් පිරුණේ නැහැ. යන්තම් ෂේප් වුණා සාලේට විතරයි වතුර ආවේ. ඉතින් මේ සැරේ කොහොම වෙයිද දන්නේ නැහැ. මම මේ බඩු ගෙනල්ලා මම මේක එඩිට් කරන වෙලාවේ එහෙම අවදානමක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් වැසි තත්ත්වය වැඩි වෙනවා, මෙහිම අවපීඩනයක් තියෙනවා. ඔය වගේ සීන් ගැන ටිකක් විතරයි ඇත්තටම ජනමාධ්‍ය වලින් දැනගෙන තිබුණේ. අර ඒ හින්දා තමයි අපි ඔය වගේ බඩු ටිකක් විතරක් ගෙනාවේ. ඉතින් අඩුපාඩුවට කියලා. ඉතින් අර කුරුඳු පොතු ඔය සුප් කැට දෙක තුනකුත් මම ඒවා ඉතින් ඉඳලා හිටලා තමයි පාවිච්චි කරන්නේ. පරිප්පුත් වෙනදා ඔහොම නෙමෙයි. පරිප්පු සාමාන්‍යයෙන් අපි තොගේට බඩු ගේන්න ගියහම කිලෝ 3ක් විතර ගන්නවා. දැන් මේ සැරේ එහෙම ගත්තේ නෑ. පරිප්පු උතන කිලෝ 1යි ගත්තේ. ඒ මොකද දැන් තව ටික දවසකින් අපි ආය යනවනේ මේ එකවර බඩු ගේන්න ජනවාරි 1 වෙනිදාටත් එක්කම ඇති වෙන්න කියලා. ඔහොම තමයි ප්ලෑන් කරගෙන ඉතින් ඔය පොඩ්ඩක් ගෙනාවේ. ඉතින් කවුද දෙයියනේ දන්නේ මේ වගේ මේ හිතා ගන්න බැරි විනාශයක් වෙයි කියලා. දැන් මේ වෙනකොට මම්මගේ සාලේ තිබ්බ පුටු සෙටියේ එහෙම ඔක්කොම උඩ තට්ටුවට ඇදලා දාලා උඩ තට්ටුවේ channel එහෙම කවර් කරලා තිබුණේ නෑනේ. ඉතින් අර කළු පාට ටිකෙද්ද ගෙනල්ලා ඒවත් කවර් කරලා ඒ උඩ නිදන කාමරේකුත් පිළියෙල කරගෙන හදිසිය අපිට උඩටම ගිහින් ඉන්න වෙයිද දන්නේ නෑනේ. මේ සැරේ දැන් මේක වෙනතට වඩා වැඩි අඩි 20ක් විතර කැලණි ගඟ උඩින් යන්නේ. වතුර වැඩි එහෙම කතන්දරනේ ඉතින් තියෙන්නේ. ඇත්තටම මේ ගිය 2016ට වඩා ඉක්මනට මිදුල හිමුණත් යට වුණා. ඉතින් දැන් මේ සැරේ සාලේට වතුර ටික ආවට පස්සේ සාලේ ඉඳලත් කෑම කාමරේට පඩිපෙල් 3ක් විතර පඩිපෙලි තියෙනවනේ. ඉතින් මේ පඩිපෙලි වලටත් වතුර පිරෙන විදිහ බලලා මේ අපිට යට තට්ටුවෙම සම්පූර්ණ බඩු ටික උඩට අයින් කරලා උඩට දාගන්න වෙනවා. මේ කිචන් එකේ එහෙම ඔක්කොම ඉතින් ඒව අස් කරගන්න වෙනවා. එතනිමුත් අර ප්‍රශ්නයකට තියෙන්නේ ඉතින් මගේ අර කිචන් එකේ ලොකුම බරකට උස්සන්න තියෙන්නේ ෆ්‍රිජ් එක තමයි. ඒක ඉතින් අපි පැන්ට්‍රි টොප් එක උඩින් හරි හදිසි එහෙම වතුර දාන තත්වයක් ආවොත් තියනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් මම මේ බඩු ටික පෙන්නන අතරේ මම ඇත්තටම අදහස් කරේ ඔය මේ කියන කතන්දර ටික කියන්න නෙමෙයි. ඒ වුණාට මේ ලෝකේ ස්වභාවය එහෙමයි. ස්වභාව ධර්මයෙන් දෙනකොට දෙනම ඇටි හැලෙන්නම ඉතින් ඒවට අපි මුණ දෙන්න වෙනවා. ඒවා අපි බලාගෙන ඉන්න වෙනවා මොනවා වෙයිද කියලා. ඉතින් මම වොයිස් කරන්න හිතාන හිටිය දේවල්
දේවල් නෙමෙයිනේ දැන් මට මේ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මම හිතුවේ නෑනේ ওই බඩු ටික පෙන්න මට මේ ගම් වතුරක් ගැන ආපදා තත්වයක් ගැන කියන්න වෙයි කියලා. හැබැයි ඒකේ විදිහට නොසිතූ විදිහට හරි සිද්ධ වුණා. ඉතින් ඔය පොඩි බොක්ස් එකේ තමයි මම ඔය කිරිපිටි සීනි, එතකොට බිස්කට් වර්ග, ඒ වගේ ස්වීට්ස් අයිටම් මොන හරි ඔය වගේ දේවල් තමයි ඔය බොක්ස් එකේ මම තියන්නේ. ඉතින් ඒක හොඳට සීල් වෙනවා වැහුවාම. ඉතින් ඒ වුණාට ඉතින් ඔය කූඹියෙ දෙන්නෙකුට යන්න නම් බැරි නැහැ. යන්න පුළුවන්. හැබැයි එයාලා හැම යන්නේ නැහැ. ඉතින් පිරිසුදු ඒවා තිබ්බහම පිළිවෙලට අර සීනි උනත් හැලිලා වගේ තිබුණොත් නේ ඉතින් ගොඩක් එන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් මේ වෙනකොට මම දැන් මේ පල්ලෙහාට වෙලා මේක වොයිස් කරන්නේ. ඉතින් දුවයි අප්පච්චි උඩට වෙලා ඉන්නවා. දුව දැන් ආයෙසරයක් පල්ලෙහාට ඇවිල්ලා එයා දොර ඇරලා බලලා ගියා අම්මා දැන් ආයෙ වතුර වැඩි නේද කියලා. ඉතින් එහෙම තමයි හිතන්නේ නැති විදියට වතුර පාර වැඩි වෙනවා. ඉතින් යාළුවොත් කතා කර කර අහනවා කොහොමද දැන් තත්ත්වය, මොකද යට වෙලාද, කොහොමද දැන් කොතනද වතුර තියෙන්නේ ඔය වගේ විදිහට. ඉතින් මට ප්‍රශ්නයකට තියෙන්නේ මේ මට මගේ ගෙදර අයට කතා කරගන්න විදියක් නැහැ. මොකද පොළොන්නරුවේනේ මගේ අම්මා හැම ඉන්නේ. ඉතින් දැන් දවස් 2ක විතර ඉඳලා එයාලට කරන්ට් එක නැහැ. ඉතින් ඒ හින්දා ෆෝන් වල බැටරි බහැලා වෙන්න ඇති. දැන් මම කතා කරා මගේ සහෝදරින්ට කතා කරගන්න විදියකුත් නැහැ. එයාලගෙත් ඒ වගේ. ඉතින් අම්මගෙත් ඒ වගේ. ඉතින් ඒකත් මට ප්‍රශ්නයක්. හැබැයි ඉතින් මෙහෙමයි එයාලට ගම් වතුර ප්‍රශ්නයක් එන්නේ නැහැ. එයාලට මේ ඔය හුලං වැඩි වුණාම ගස් කඩා වැටිලා ඒ වගේ සිද්ධි තමයි එයාලට වෙන්නේ. අපේ ගෙදර හරියට ගම් වතුරක් එන්නේ නෑ, නාය යන්නේ නෑ. ඒ මොකුත් ප්‍රශ්න නෑ. අර ගස් කඩා වැටෙන එහෙම සිද්ධිය තමයි ඉතින් මේ වැස්ස වැඩි වෙලා හුලං වැඩි වෙලා වුණොත් වෙන්නේ. ඉතින් මං හිතනවා එයාලට එහෙම කරදරයක් නැතුව ඇති. ඒ වුණාට අර මට දැනගන්න තියෙනවා නම් මම ඉතින් තව හිතට නිදහසයිනේ. ඉතින් ඒක දැනගන්න විදිහක් නැති එක තමයි මේ වෙලාවේ මට තියෙන ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් බැලුවාම දවස් 2-3ක රෙදි වගේකුත් හොදන්න තිබුණා. ඉතින් ඒවත් හොදන්න නැතුව හිටියා. කොහොම හරි දැන් මම උඩට ගිහින් මැෂින් එකට දාලා ඒ ටිකත් හොදලා අර කලින් බැඳලා තිබුණු වැල් ගලවලා තිබුණේ. මොකද අපි දැන් ජීවත් වෙන්න සුදුසු විදියට ඒක හදාගත්තනේ. එතකොට ඒ වැල් ටික ගලවුවා. ඒ වුණාට දැන් ආපහු ඉතින් හස්බන්ඩ්ට කියලා මම වැලක් දෙකක් බැඳගෙන හොද පුරිති ටිකක් දාලා මේ ආවා. ඉතින් මේ අඳින්න නැතුව යනවනේ. හින්දා අවුවක් නෑ තමයි. අවුව කියන්නේ ඉර දැකපු දවසක් මතක නෑ. කමක් නෑ, හුලඟට හරි පොඩ්ඩක් හරි තෙත වේලිලා මොන හරි වෙයිනේ නේද? ඉතින් මේ බඩු මේසෙලි මං කිව්වනේ චුට්ටයි ගෙනාවේ කියලා. ඉතින් ඔය පුරක්කම් පිටි වලින් කැඳක් හදාගන්නත් ආසාව තියෙනවා. හැබැයි මම හදලම නෑ. හැබැයි මං හදලා පොඩ්ඩ ආසයි. ඒ උනට කරගන්නම් කියලා හිතාන හිටියට ඒකත් මට කරගන්න බැරි වුණා. ඉතින් මොකක් හරි එක වැඩක් කියදෙනවා. එක්කෝ අඩු ගානේ සෙම හරි ඇවිස්සෙනවා. ඉතින් එතකොට පුරක්කම් කැඳ පොන්න බෑනේ. ඔය ලොකු බොක්ස් එකට තමයි මම ඔය පහේ බඩු ටික කියන්නේ උළු බඩු ටික, ඒවා නූල්ස් වර්ග ඒ වගේ දේවල් එහෙම දාන්නේ. ඉතින් දැන් මම අර පරිප්පු ගෙනාපු ටික ඔය බොටල් එකට තමයි මම දැනට දාගන්නේ. ඉතින් මටත් අර ආසාව තියෙනවා. ඉතින් අර හැමදාම මතක් කරලා මම කියනවනේ ඒක නම් ඉතින් අර වීදුරු බෝතල් ටිකක් ගේන්න ඕනේ කියලා. ඉතින් ඒකටත් ඉතින් දවසක් එයි. ඉතින් එතකන් අපි තියෙන විදිහට තියෙන දෙයකට ඒ දේවල් පිළිවෙලට පිරිසිදුව ස්ටෝරේජ් කරගන්න එක තමයි දැනට කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට මම ඔය අර උම්බලකඩ ගෙනාව බෝතලයක් තමයි මම හොදලා වේලලා කරලා ඒකට දේවල් දාලා තියෙනවා. ඉතින් කුරුඳු පොතුත් මගේ ඉවර වෙලා තිබුණේ. ඉතින් කුරුඳු පොතුත් මම මේ ඒ දාගන්න බෝතලෙටම දාගන්නවා. ඉතින් දැන් දුව කැමරාව පිටිපස්සේ ඉඳගෙන තිරෙන් පිටිපස්සේ ඉඳලා ඔය අත දික් කර කර කියනවා එයාට දෙන්නලු එකක් අතට අල්ලලා බලන්න. එයාට ඒකේ සුවඳ බලන්න ඕනේ වෙලා. ඉතින් ඔන්න එකක් දුන්නා. ඉතින් අර පුංචි ළමයි හොඳයි. ඉතින් අර පුදුම වදයක් තියෙන වැඩක් කරන්න ගියාම මේ උදව් කරන කෙසේ වෙතත් උදව් කරනවට වඩා වැඩිපුර ප්‍රමාණයක් වද දෙන එක තමයි කරන්නේ. ඉතින් ඔන්න ඒ කුරුඳු පොත්තත් අරගෙන මම කඩලා දැම්මා. ඉතින් අතේ තියාගෙන ඒක සුවඳ බැලුවා. එච්චර තමයි. මේ ඉතින් මට අර ඒ විදිහට ඒ කටයුතු කෙරෙනවා. ඉතින් බිත්තර අපි එක පැක් එකයි ගෙනාවේ. මොකද එක්ස්පයර් ඩේට් එක ලඟ වෙලා තිබුණා. ඉතින් එහෙම වුණාම බොරුවට ගෙනල්ලා පුරවගෙන වැඩක් නෑනේ. මොකද බිත්තර හිම අර දවස ගානේ නිතරම හැදෙන්නෙත් නෑ. ඒ හින්දා මේ බිත්තර බොරුවට ගොඩාක් එකවර ගේන්නේ නෑ. සමහරක් වෙලාවට පැක් දෙකක් ගේන අවස්ථා තියෙනවා. ඒත් අර එක්ස්පයර් ඩේට් එක ලඟ වෙලා තමයි තිබුණේ බිත්තර තිබුණේ වගේ. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම දෙකක් ගෙනාවේ නැත්තේ. ඉක්මනටම අපි ඉවර කරේ නැත්තම් මේ අපරාධ නාස්ති වෙන නිසා. ඉතින් ওই විදිහට තමයි මම මේ බඩු ටික මගේ ඒ අදාළ තැන්වලට ගබඩා කරගන්නේ.
ඉතින් මෙහෙමයි මට මේ අතරේ තව මතක් කරන්න ඕනේ යාළුවනේ ඔයාලා වුණත් හරි පරිස්සමට ඉන්න මේ වෙලාවේ දැන් ඔය ගම් වතුර කොච්චර මේ ආව වුණත් ඔය වතුර එන ඉක්මනටවත් නෙමෙයිනේ බහින්නේ ඕවා. ටික දවසක් යනවා ඔය වතුර බහින්නේ. ඒ හින්දා ළමයි එහෙම වතුර වලට දාන්න එපා. සාමාන්‍යයෙන් ඉතින් යට වෙලාම ඉන්න පැතිවල නම් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් වෙච්ච දෙයට එන්න සෙයියොද කියලා ඉතින් ජීවිත ආරක්ෂා කරගෙන ඒ වැඩ පිළිවෙලවල් තියෙන විදියට බලලා කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් දැන් ඔය රූප රාමු මම ගන්න දවසේ වෙනකොට ඒ කියන්නේ 27 වෙනිදා දවසේ ඔය හවස ඉතින් අර මම පොණ්ඩ එක හැදුවනේ. ඒක හැදුවා අර නෙළුම් තැටිය. ඉතින් අප්පච්චි දුවයි ගියා ඔය මාළු පැටවු ටිකක් ගේන්න. ඉතින් ඕක ගේන කම්ම මාරවදේ ඔය දවසමත් වහිනවා. ඒ වැස්ස උනාට ළමයාගෙන් බේරෙන්න බෑ. මූණත් බෙරි කරගෙන අන්තිමට දඟලනවා. මේ අප්පච්චි පාපු වෙලාවේ යන්නෙත් නෑලු. වහිනකොට දැන් කොහොමත් බෑ කියලා යන්නේ නෑලු කියලා. පස්සේ ඔය අඳුරන තැනක් තියෙනවා. මේ එතෙන්ට ගිහිල්ලා ඔය මාළු පැටවු බලලා මාළු වැඩිය නෙමේ 4 දෙනෙක් විතරක් අරගෙන ආවා. ඉතින් මේ මාළු ටික ගෙනල්ලා දැන් ඔය පුදුම හදිසියකින් දඟලන්නේ ටැංකියට ඕක ඔන්න ඔය පොණ්ඩ එකට ඕක දාගන්න. ඉතින් ඔය ගෙනාව අය තමයි ඔය ඇතුලේ ඉන්නේ. ඉතින් මං කිව්වා සුදු පාට පැටියෙක් ගේන්න කියලා. මං හරි ආසයි සුදු පාට මාළුන්ට. ඉතින් ඒ හින්දා සුදු පාට එක්කෙනෙකුත් මෙයා කොහමරි අරගෙන ඇවිල්ලා. අර ගෙදර මිදුලේ කොච්චර මල් වර්ග තිබුණත් ඉතින් නෙළුම් මලක් මානෙල් මලක් එහෙම තියනවා වගේ නෙමෙයිනේ. ඉතින් ඒ වතුරේ හැදෙන මලකුත් අපිට අපේ ගෙමිදුලේ තියෙනවා නම් ඉතින් ඒක අංග සම්පූර්ණ මිදුලක් වගේ වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔය දැටි කලින් මම මල් හදලා තිබුණා. ඉතින් කොහොම හරි කාලයත් එක්කම ඒ ආශාව නැති වෙලා ගියා. ඒ වගේම මේ ඒක අර ඔක ඉතින් හැදුවා වගේ නෙවෙයි. ඇත්තටම ඕවා සුද්ධ කරන්න ඕනේ. පොඩ්ඩක් ඕක මේන්ටේන් කරගෙන යන්න පොඩි වදයක් විඳින්න වෙනවනේ. ඉතින් කොහොම හරි මේ ඒක නැතුව ගියා. පස්සේ ඔක්කොම මලුත් මැරිලා ඔක්කොම අයින් කරා. මාළු ඔය පැටව ඔය ප්ලේට් එහෙම ගොඩාක් ඉක්මනට පැටව ගහනවානේ. ඊට පස්සේ කොහොම හරි පැටව පිරීලා අන්තිමට එයාලා මොන හේතුවකටද දන්නේ නැහැ මැරෙනවා. මං හිතේ අර වර්ගය වැඩි වෙනකොටද දන්නේ නැහැ. කොහොම හරි මැරෙන ප්‍රමාණෙත් වැඩි වුණා. අපිට ඒකෙන් එපා වුණා නිකන් අර හැමදාම බලනකොට මේ ඒවා මැරිච්ච අය කීප දෙනෙක් හරි උඩ පාවෙවි ඉන්නවා. ඉදිමිලා සමහරු දැක්කහම බලන්නත් අප්පිරියයි වගේ. පස්සේ ඉතින් අර මේ කොහොම හරි ඉතින් අපි ඒවත් එක්කම අපිට එපා වුණා. පස්සේ ඒක අයින් කරලා ඔයක දැන් මාස 2-3කට කලින් හැබැයි මම ওই පොණ්ඩ එකේ සුදු පාට තීන් තාලේප කරලා තිබුණා. මේක අලුතෙන් ආයෙ හදලා ගන්න ඕනේ. සියලුම දෙනාට බුදු සරණයි. පරිස්සම් වෙලා ඉන්න. ආදරේ.